සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා ජොබ් මයින්ඩර් YouTube channel එකට. ඉතින් ඔන්න කාලයකට පස්සේ මාසයකට ලක්ෂ 7කට වඩා වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් vacancies ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් issue කරලා තිනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීමක් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් මේ සියලුම vacancies ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ official website එකේ සඳහන් වෙන vacancies. ඉතින් අපි දැන් බලමු මොනවද තියෙන vacancies. ඒ වගේම කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්න කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ලින්ක් සියල්ලම මම description එකේ දාලා තියෙනවා. ඒ හරහා ලේසියෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ official website එකට එන්න පුළුවන්. ඉතින් මේ විදිහේ website එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. දවසක්, දවස් දෙකක්, සතියක්, සති දෙකක්, මාසයක් වගේ කාලයක් ඇතුළත ආපු අලුත්ම updated job vacancies ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී within 2 week කියන එකට click කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඊශ්‍රායල් විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ අවස්ථාවේදී ලෝකයේ අනිකුත් රටවල වලින් ඉෂුව කරලා තියෙන ජොබ් වේකන්සිස් උනත් ඔයාලා මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඊශ්‍රායල් සම්බන්ධයෙන් තියෙන ජොබ් වේකන්සිස් ගැන. ඉතින් ඔයාලා මෙතන පේනවා ඇති ඊශ්‍රායල් කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතන job vacancies සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම විස්තර ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙනවා agency details කියලා agency එකේ නම, ඒ වගේම address එක, ඒ වගේම contact numbers තියෙනවා. ඉතින් මේ job vacancies සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍යයි නම් අනිවාර්යෙන් මෙන්න මෙතන තියෙන contact number එකට කතා කරලා තමයි ඔයාලට මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් පළවෙනි ජොබ් පොසිෂන් එක කාපෙන්ටර් ෂටරින් සම්බන්ධයෙන් තියෙන්නේ මාසික වැටුප විදියට 7,57,000 මාසික වැටුපක් ලබා ගන්න පුළුවන්. available vacancies 19ක ප්‍රමාණයක් තියෙනවා. other facilities යටතේ food provide කිරීමක් කරන්නේ, accommodation medical free හම් වෙනවා. ඒ වගේම air ticket provide කිරීමක් කරන්නේ. ඒ වගේම විශේෂම දෙයක් තමයි ඒජන්සි එකට ගෙවන්න ඕන උපරිම මුදල විදියට මෙතන ලක්ෂ 17ක මුදලක් සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. නමුත් මීට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන් ඒජන්සි එකට කතා කරලා තමයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේ මේ job position සඳහා apply කරන්න ඔයාලට තියෙන සුසුකම් required qualification and term and condition යටතේ ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ carpenter shuttering සම්බන්ධයෙන් අවශ්‍ය කරන qualification නම් මොනවද කියලා බලමු. මෙන්න මෙතන required qualification and term and condition කියන උඩ click කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන් job category එක carpenter shuttering. ඒ වගේම අවුරුදු 5ක contract period එකන තමයි බඳවා ගැනීමක් කරන්නේ. ඒ වගේම required qualification විදියට NVQ level 4 සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම required experience එක විදියට අවුරුදු 4ක experience එකක් තියෙන්න ඕනේ. remark යටතේ දවසකට පැය 8ක කාලයක් වැඩ කරන්න ඕනේ. ඒ නිසා සතියකට පැය 40ක කාලයක් complete කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට condition කීපයක් සඳහන් කිරීමක් කරලා තියෙනවා. මීට අමතරව ඒ ඒජන්සි එක මගින් තවත් vacancies ප්‍රමාණයක් issue කරලා තියෙනවා. ටයිලර්, ස්ටීල් බෙන්ඩර්, ප්ලාස්ටර් කියලා මේ විදිහට construction field එකට අදාළ vacancies ප්‍රමාණයක් තමයි ඔයාලා වෙනුවෙන් issue කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මාසයකට ලක්ෂ 7කට වඩා වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් ඊශ්‍රායල් job vacancies ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් issue කරලා තිනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කරන හැමදේම පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන් ඒජන්සි එකට කතා කරලා ඔයාලටම වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.